ඉතින් මේ මං ගියපු ලස්සන පිරිච්ච ගමන. අපි බස් එකට නැග්ගේ පාන්දර 4ට විතර. ඒ වුණාට අපි ඔක්කොම ලේස්ති කරගෙන මොනරාගලින් පිටත් වෙනකොට වෙලාව පාන්දර 6යි. ඉතින් ගයිස් පාන්දර 7:00 වෙනකොට අපි රාවණා ගාවට ආවා. ඉතින් මේ ඔයාලා දකින්නේ අපි රාවණා ගාවේදී ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. හරියටම උදේ 8 වෙනකොට ඇල්ල රේල්වේ ස්ටේෂන් එක ළඟට ආවා. ඒ වුණාට අපට දැනගන්න ලැබුණා අපේ කෝච්චිය තියෙන්නේ 9:45ට කියලා. ඉතින් ඒක නිසා අපි ක්‍රිකට් මැච් එකකුත් බලන ගමන් අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. අපි කෑම කාලා ඉවර වුණාට අපිට තවත් ගොඩක් වෙලාව තිබ්බ නිසා අපි ගියා දෙමෝදර රේල්වේ ස්ටේෂන් එක ළඟට. කොහොම හරි උදේ 9:00 වෙනකොට අපේ කෝච්චිය ආවා. ඉතින් ඊළඟට අපි යන්න පිටත් උනේ හපුතලේ කියන නගරයට. ඉතින් මේ ඊළඟට ඔයාලා දකින්නේ අපි එතන ඉඳලා හපුතලේට යනකම් ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික. පිංගයක් ඇතුළෙන් යනකොට ඔයාලත් මේ විදිහට කෑ ගහලා තියෙනවද? ඉතින් කොහමරි උදේ 11යි කාලා වගේ වෙනකොට අපි හපුතලේ ස්ටේෂන් එකට ආවා. ඊට පස්සේ අපි බස් එකට නැගලා අපි යන්න පිටත් උනේ එඩිසන් බංගලෝව එක බලන්න. ගායිස් බර වාහන වලට උඩට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපට පහලින් බස් එක නවත්තලා පයින් යන්න සිද්ධ වුණා. ඒ වුණාට ඔයාලට පයින් යන්න බැරි නම් පහළ තියෙනවා මෝටර් බයිසිකල්, ටුක් ටුක්, කාර් වගේ දේවල් රෙන්ට් එකට දෙන තැන්. චූටි මුදලක් ගෙවලා අපේ ටිකට් එක ගත්තා. අපිට එඩිසන් බංගලෝ එකේ වටපිටාවේ ඕන තරම් ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. ඒ වුණාට එඩිසන් බංගලෝ එකේ ඇතුලේ කිසිම ෆොටෝ එකක්වත් වීඩියෝ එකක්වත් ගන්න බෑ. ඉතින් ඊළඟට ඔයාලා මේ දකින්නේ එඩිසන් බංගලෝ එකේ ඉඳලා මම ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක්.
අපි ඊළඟට ගියේ ටී ෆැක්ටරි එකක් බලන්න. ඉතින් ගයිස් මෙතන වෙන්න දේවල් අයිය කෙනෙක් පැහැදිලි කළත් අපට ඒවා හරියට අහගන්න බැරි වුණා. මොකද එතන ගොඩක් සද්ද වැඩි නිසා. ෆැක්ට්‍රී ගැන එක දෙයක් කියන්න ඕන. මම දන්න එතන ඉන්න මිනිස්සු කොහොම වැඩ කරනවද කියලා. ඒක ඇතුලේ මාරම රස්නයක් තිබ්බේ. අපේ ඇඟවල් හැම්මෙනවා වගේ අපිට දැන්නේ. අපි පුළුවන් තරම් ඉක්මනට එතනින් අයින් වුණා. ඊට පස්සේ ඉතින් අපි මේ දැන් යන්නේ සබරගමුව කැම්පස් එකට. අපේ අවාසනාවට එදා සෙනසුරාදා දවසක් වුණා. ඉතින් අපට බලන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඉතින් අපේ ලන්ච් එක ගත්තා. ගයිස් අපි අපේ ලන්ච් එකත් අරගෙන ඉවර වෙලා අපි දැන් මේ යන්නේ කූරගල පන්සල බලන්න. මෙන්න කූරගල පන්සලේ ඉඳලා අපි ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක්. ගයිස් මමත් දැක්ක යාළුවෙක් කිව්වට පස්සේ මේ ප්ලේස් එක හැදලා තියෙන්නේ නැවක හැඩයකට. ඊළඟට අපේ ඩින එක ගන්න නැවැත්තුවත් මුළු දවසම ඇවිදලා මහන්සි වෙලා හිටපු නිසා අපට වොෂ් එකක් දාගන්න නැතුව නම් කන්න බෑ. ඉතින් ඒක නිසා මම කෑම ගත්තා. ගෙදර අරන් ගිහිල්ලා වොෂ් එකක් දාගෙනම කන්න.
ඒ විදිහට තමයි එදා දවස ගෙවුණේ. මේ මගේ පළවෙනි බ්ලොග් එක. ඉතින් සබස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි දෙවෙනි බ්ලොග් එකෙන් සෙට් වෙමු. ගිහින් එන්නම් guys. bye.